මහ පොළොව, හිරු එළිය, ජලය, සුළඟ මේ සියල්ල මිනිසා ඇතුළු මුළු මහත් ජීව ලෝකයේ පැවැත්ම වෙනුවෙන් පවත්නා සොබා සම්පත්. බැලූ බැල්මට ඒවා අසීමිත ලෙස පෙනුනත් මිහිතලයටම පොදු සීමිත සම්පත්. අතෘප්තකර මිනිසාගේ අසීමිත පරිභෝජනය හේතුවෙන් සොබාදහමේ මෙම මූල ධාතුන්ගේ තුලිත බව නැති වී යනවා. අනාදිමත් කාලයක් පුරා සොබාදහම සමග ඊතා කුළුපග ගනුදෙනුවක නිරතව සිටි අපේ මුතුන් මිත්තන් මෙම සොබා සම්පත් පරිහරණය කළේ ඊතා අරපරිස්සමින්. අපගේ ඉපැරණි චාරිත්‍ර වාරිත්‍ර හා පිළිවෙත් දෙස බලන විට එය පෙනී යනවා. ගෙවී ගිය ආසන්න දශක කිහිපය තුළ මුදල මුල් කරගත් සමාජයක් මෙරට බිහිවීමෙන් ඇති වූ සංස්කෘතික සෝදාපාලුව නිසා පාරිසරික සබඳතා ඊතා වේගවත් ලෙස බිඳ වැටුණා. අද අප සතු යුතුයකම වන්නේ මහ පොළොවේ උරුමය රැකබලා ගනිමින් අනාගත පරපුරට එය පවරා දීමයි. මුළු රටම විවෘත ආර්ථිකයකට පරිවර්තනය වීමත් සමග දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇති වූ නව පිබිදීම හේතු කොටගෙන රට තුළ නව නිවාස සංකීර්ණ, කර්මාන්තශාලා, නිදහස් වෙළඳ කලාප, මහා මාර්ග හා වාරිමාර්ග ඉදිකිරීම් ආදී විශාල සංවර්ධන කාර්යයන් එකවර ආරම්භ වුණා. මේ සඳහා පැන නැගී වැලි අවශ්‍යතාව වාර්ෂිකව සීඝ්‍ර ලෙස ඉහළ ගියා. මෙම ඛනිජ සම්පත සඳහා වගකීම් දරන ආයතනවල කාර්යභාරය වැඩි වුණා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ කාර්යභාරය වෙන්නේ මේ භූතලයේ ඇති නැත්නම් ලක්තලයේ ඇති සියලුම ඛනිජ සම්පත් පිළිබඳ නියාමනයන්, ඒවා ගවේෂණය කිරීම, ඒ වගේ නිරීක්ෂණය කිරීම, ඒක කැණීම් සඳහා අවශ්‍ය සුදුසු පරිදි බලපත්‍ර ලබා දීම, ඒ කැණීම් කිරීමේදී පරිසරය ආරක්ෂා වන පරිදි නියාමනයන් සිදු වෙනවාද යන්න විමර්ශන කර බැලීම වැනි කටයුතු සහ ඒ කටයුතු උල්ලංඝනය කරන්නන් වෙනුවෙන් නීති මගින් කටයුතු කිරීමේ කාර්යභාරය තමයි අපි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත පැවරලා තියෙන්නේ. තරගකාරී සමාජයේ මුදල් ඉපයීම ජීවිතයේ පුරුෂාර්ථය බවට පත්වෙද්දී පාරිසරික යහ ආකල්පයන් නොසැලකිල්ලට ලක් වුණා. රටේ සංවර්ධන කාර්යයන් වේගවත් වීම නිසා ගත වූ වසර 40ක පමණ සිට සිදුවන වැලි අධිපරිභෝජනය තවදුරටත් ක්‍රමිකව වර්ධනය වුණා. කොන්ක්‍රීට් කිරීමට බදාමයට මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරවීම් කාරකයක් වශයෙන් වැලි අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යන ආකාරය වර්තමානයේ වැලි කියුබයක මිල හා සසඳා බලන විට පෙනී යනවා. වැලි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී අපට යම් යම් සීමාවන් පැනවීමට නිරන්තරයෙන්ම සිදු වෙනවා. මේ නිසා ඇතැම් විට අපේ අපේක්ෂා නොකළ අයුරින් වැලි මිල ඉහළ යාමක් සිදුවිය හැකියි. කෙසේ වුවත් පරිසරයේ සුරැකීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම මේ ක්‍රියාවලිය අපට කළ යුතුව තිබෙනවා. වැලි මේ වෙනකොට ලොකු ඉහළ මේ මිලක තමයි පවතින්නේ. පරිසර ගැටලු නිසා වැලි කොට දැමීම සීමා වෙලා. ඒකත් එක හේතුවක් මේ වැලි මිල ඉහළ යාම සඳහා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ගණනය කරන ලද දත්තයන්ට අනුව මේ වන විට රටේ වාර්ෂික වැලි අවශ්‍යතාව ඝනමීටර් මිලියන 12ක් පමණ වනවා. මෙම අති විශාල වැලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් රට තුළ ඇති ගංගා, ඇල දොළ හා ආරයන්වල වැලි කැණීම සිදු වෙනවා.
පෝෂිත ප්‍රදේශවල හා ඉහළ කඳුකරේ ඇති පාෂාණ කාදනයට හා ජීර්ණයට ලක්වීමෙන් නිර්මාණය වන වැලි දියමං ඔස්සේ පැමිණ බාධකවල හා නැමීම්වල තැන්පත් වෙනවා. ගංගා පතුල්වල පිරී පවතින මෙම වැලි අක්‍රමවත් ලෙසත් අසීමිත ලෙසත් ඉවත් කිරීම හේතුවෙන් ගංගා ආශ්‍රිත පරිසරය දැඩි ලෙස විනාශයට පත්ව තිබෙනවා. මේ නිසා ගංගාවල ගැඹුර වැඩිවීමෙන් භූගත ජලමට්ටම පහළ යාමත් මුහුදුබඩ ප්‍රදේශවල ලුණු මිශ්‍ර ජලය ගංගා දිගේ ඉහළට ගලා ඒමත් සිදු වෙනවා. එමෙන්ම අක්‍රමවත් ලෙස වැලි කැණීමෙන් හා වැලි ගොඩ දැමීමෙන් ගංගා ඉවුරු කඩා වැටීමත් ගං ඉවුරු ආශ්‍රිත ස්වාභාවික පරිසරය සීඝ්‍ර ලෙස විනාශ වී යාමත් සිදු වෙනවා. භූවිද්‍යා පතල් කාර්යාංශයේ නිර්දේශයන් හා මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශයන් සමග අපි ඒකාබද්ධව බලපත්‍ර නිකුත් කිරීමක් සිදු කිරීමක් භූවිද්‍යා පතල් කාර්යාංශයෙන් සිද්ධ වෙනවා. එසේ වුවත් යම් යම් අවස්ථාවන් වලදී බලපත්‍රයේ සඳහන් වන කොන්දේසි කඩකිරීම අපි නිරන්තරයෙන් අත්විඳීමට සිදු වෙනවා. සාමාන්‍යයෙන් බලපත්‍රයක් නිකුත් කිරීමේදී ඒට අදාළ වූ කොන්දේසි 20ක් 30ක් පමණ අන්තර්ගත වෙනවා. නමුත් ප්‍රායෝගික තත්ත්වය වන්නේ අපගේ මානව සම්පතේ තියෙන හිඟතාවය නිසා නිරන්තර අධීක්ෂණයක් කිරීමේ නොහැකියාවක් අපිට ප්‍රායෝගිකව අත්විදිනවා. මෙහිදී බලපත්‍ර ලාභින් විසින් යම් යම් අවස්ථාවලදී කොන්දේසි කඩකිරීම අපි දක්නට ලැබෙනවා. මෙහිදී මේ කොන්දේසි කඩකිරීම හරහා සමහර අවස්ථාවලදී පාරිසරික බලපෑම් ඇති වී අගතිගාමී තත්ත්ව උදා වෙනවා. එහිදී අපි නිරන්තරයෙන් අපිට වගකීමක් පැවරෙනවා මෙකී අගතිගාමීන් තත්ත්වයන් පිටුදකිමින් යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. විශේෂයෙන් ඛනිජ කැණීම් නියාමන ආයතනයක් වශයෙන් භූවිද්‍යා පතල් කාර්යාංශයට එම වගකීම පැවරෙනවා. අපිට රාජ්‍ය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මේ ආයතනය වෙනුවෙන් අනුමත කරලා තියෙන 330ක් වුණු අනුමත කාර්ය මණ්ඩලයක්. නමුත් අපි දැනට විශේෂ කණ්ඩායම යොදවලා විශේෂ ව්‍යාපෘති හැටියට ඒ වගේ දෙගුණයක් අපි ආයතනය පාවිච්චි කරනවා. මොකද ඒකත් අපිට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේ මානව සම්පතේ හිඟියත් මේ කාරණා හරි ආකාරයෙන් සිදු නොවෙන්න බලපාලා තියෙනවා. රාජ්‍ය ආයතන නිලධාරීන් ඒ වගේම මාධ්‍ය සගේම සිවිල් සංවිධාන විශාල දෝෂාරෝපණයක් එල්ල කරමින් පැවතුනා අපේ භූවිද්‍යා පතල් කාර්යාංශයට. මේ නියාමනයන් නිසි පරිදි කරන්නේ නැහැ, බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය පමණයි නිරත වෙන්නේ කියලා. එහි යම්තාක් දුරට සත්‍යයක් තිබුණා. ඒ අනුව අපි කළමනාකරණ මණ්ඩලයේ හැටියට අපි තීන්දුවක් ගත්තා. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ එතුමා තමයි පරිසර අමාත්‍යාංශයේ භාරව අමාත්‍යවරයා. එතුමාගේ නිගමන සහ උපදෙස් පරිදි අපි විශේෂයෙන්ම හරිත වැලිතොටුපළ සංකල්පය ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් කරා. මේ වනවිට ක්‍රියාත්මක හරිත වැලිතොටුපළ ක්‍රියාදාමය මේවන් වූ අවස්ථාවකදී ඉතාම වැදගත් වන ක්‍රියාදාමයක්. මෙහිදී අපි නැවත විනාශ මුඛයට පත්වන්නා වූ ගන්දෑලවල් නැවත හරිත වර්ණයෙන් බැබලවීම සඳහා ගන්නා උත්සාහයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්. ලංකාවේ ගිනිකොන දිගින් පිහිටා තිබෙන සොබා සම්පත් අතින් පොහොසත් විශ්මිත භූගෝලීය හා දේශගුණික කලාපයක් වූ මොනරාගල දිස්ත්‍රික්කයේ හරිත වැලි සංකල්පය ක්‍රියාවට නැංවෙනවා. මැණික් ගැරීමෙන් සිදුවී ඇති භූමි සංහාරය, තුරුලතා සිඳලීමෙන් ඇති වී ඇති වන විනාශය, වැලි කැණීමෙන් සිදුව ඇති ගංගා විනාශය ආදී පාරිසරික ගැටලු රැසක් මෙම ප්‍රදේශය තුළ හඳුනාගෙන තිබෙනවා. වර්ග කිලෝමීටර් 5736ක් විශාල මොනරාගල භූමි ප්‍රදේශය ලංකාවේ දෙවන විශාලතම දිස්ත්‍රික්කයයි. පුරාණයේ වෙල්ලස්ස නමින් හැඳින් වූ
මෙම ප්‍රදේශය දුරාතීතයේ සිට කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් මිනිසුන්ගෙන් ගහනව පැවතියා. මුළු දිස්ත්‍රික්කයෙන් 70% පමණ අයත් වන්නේ වියලි දේශගුණික කලාපයට. එය එසේ වුවත් සොබාදහම මිනිසාගේ පැවැත්ම සුකනම්ය කරමින් භූමිය පුරා විසිරී පැතිරී ගලා යන ආශ්චර්යවත් ජලධාරා රැසක් නිර්මාණය කර තිබෙනවා. මැණික්ගඟ, ගල්ඔය, හැඩඔය, කුඹුක්කන්නොය, රඹකැන් ඔය ආදී වශයෙන් වූ මෙම ජලධාරා ඔස්සේ ජලය සමග තවත් බොහෝ සම්පත් ප්‍රවාහයක් ඇදී යනවා. ඉන් එකක් මිකී දිය යට සැඟව ඇති වැලි සම්පත. අද හරිත වැලි තොරපොළ සංකල්පය ඇත්තක් බවට පත් වෙලා තියෙනවා. මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී අපිට ගැටලුකාරී තත්ත්වයක් වුණේ මේ බලපත්ලාභීන්ගේ සේවකයන්ගේ මානසික තත්ත්වය මේ හරිත වැලි තොරපොළ සංකල්පය තුළට ගෙන ඒම ඉතාම අසීරු තත්ත්වයක් බවට පත් වුණා. බලපත්ලාභියාට උමනාව තිබුණත් බලපත්ලාභියාගේ සේවකයන්ට එම අදහස් ඇතුළත් කරන්න බොහොම අපොහසත් වුණා. මොකද ඒගොල්ලන් අපි කියන උපදෙස් පිළිපදින්නේ නැහැ. ඒගොල්ලන් පැලයක් හිටවුවත් වැටක් හැදුවත් ඒක නඩත්තු කරගන්නේ නැහැ. ඒවා පැල කරගන්නේ නැහැ. නමුත් අපි උපදෙස් අවුරුදු දෙකක් තිස්සේ උපදෙස් දීලා ඒගොල්ලන්ව මේ තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. අපි සතියේ දවස් 3ක් විසිට් කරන හින්දා අනවසර කැණීම් බොහෝ දුරට මර්ධනය කිරීමේ හැකියාවක් අපිට ලැබිලා තියෙනවා. මේ වෙනකොට අපි මොණරාගල දිස්ත්‍රික්කයේ තුල පොඩි පැල ඉඳන් විශාල පැල දක්වා පැල මිලියනයකට ආසන්න ප්‍රමාණයක් හිටවලා තියෙනවා මේ හරිත තොටුපොළ සංකල්පය යටතේ. බලපත්‍ර ලබා වැලි කැණීම සිදු කරන වැලි තොටුපළවල් 500ක් පමණ මේ වන විට මොණරාගල දිස්ත්‍රික්කය තුළ පවතිනවා. වැලි කැණීම සඳහා ලබා දෙන බලපත්‍රය ගඟ හා ඉවුරු පරිසරය රිසිසේ භාවිත කිරීමට දෙන අවසර පත්‍රයක් යැයි සිතන තොටුපළ හිමියන්ද සිටිනවා. මේ හේතුවෙන් වැඩ පරිශ්‍රය පිළිබඳ සමහරු කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ගංගාවේ සිට ඉවුරු භූමියෙන් අඩි 10ක් පමණ දුර ප්‍රදේශය හරිත කලාපයක් ලෙස නම් වෙනවා. වන රෝපණයන්ගෙන් සමන්විත මෙම බිම්තීරුව ගං ඉවුරෙන් වෙන් වෙන්නේ සීමා වැටකින්. එතැන් සිට වැලි කමත දක්වා ඇති කොටස ස්වාරක්ෂක කලාපයක්. තොටුපළට ගමන් කිරීමට ඇති අඩි 3ක පළලින් යුතු ප්‍රවේශ මාර්ගය උඩුවියන් සහිත ස්වාභාවික ශාක දෙවැටියකින් සමන්විතයි. මෙම මාර්ගය හරහා සිදුවිය හැකි පාංශු ඛාදනය වළක්වා ගැනීමට යොදා ඇති වැටි තොටුපොළේ අලංකාරයටද හේතු වෙනවා. මෙම සංකල්පය යටතේ වැලි ගොඩට රැගෙන ඒම සිදු කරනු ලබන්නේ කූඩා මගින්. සෝදාපාලුව වළක්වන්න කමත වටා ගල් වැටියක් බඳිනවා. ගං ඉවුර අසල ගිනිනැල ගහන්න ලිප් බඳින්න අපි අවසර දෙන්නේ නෑ. මොකද සතුන්ට බාධා වෙන නිසා. මෙම හරිත තොටුපොළේ භූමි සැකැස්ම අනුව කිසිම ට්‍රැක්ටරයක් වාහනයක් ගඟට ඇතුල් කරන්න බෑ. ඒ නිසා ගම් ඉවුර සම්පූර්ණයෙන් ආරක්ෂා වෙනවා. මීට පෙර ට්‍රැක්ටර් ගඟට දාලා ගඟට ඇතුළත් කරලා ඉවුර විනාශ වෙන ආකාරයට තමයි කටයුතු කරේ. නමුත් දැන් මේ නිසා මේක සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. ඒ වගේම ගම් ඉවුර ආසන්නයේ කැණීම් කටයුතු සම්පූර්ණයෙන් නතරලා තියෙනවා. ඒ නිසා මේ සංකල්පය අනුව ඉවුර සංරක්ෂණයට මහත් පිටුවහලක් වෙලා තියෙනවා. සමහර වැලිමංකඩ හිමියන් ආත්මාර්ථකාමී ලෙස ගඟ හරස් කොට වැලි රඳවන වැටි බැඳ කටයුතු පහසු කරගන්නවා. මොවුන්ට පාරිසරික ක්‍රියාකාරීත්වයන් පිළිබඳ කිසිදු අවබෝධයක් නැහැ. මෙහි භයානක ප්‍රතිවිපාක ඔවුනට අත්විඳීමට සිදුවන්නේ සිය ජීවනෝපායද අහිමි කරවමින්. වැලි සම්පත ඉතා සීමිත සම්පතක්. මේ අසීමිත ලෙස ගොඩ දැමීම වැළැක්වීම සඳහා අපි සේවක සංඛ්‍යාව 5 දිනකට සීමා කරලා තියෙනවා. මේ නිසා වැලි සම්පතත් දීර්ඝකාලීනව ගොඩ දැමීම සඳහා ඉතුරු වෙනවා. ඒ වගේම කම්කරුවන්ටත් මේ දීර්ඝකාලීන මේ රැකියාව කරගෙන යාමට සඳහා අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම ආබාධිතයින්, රෝගීන්
වගේ අයටත් අපි මේ කැනීම් කටයුතු සඳහා ඉඩ දෙන්නේ නැහැ. හරිත වැලි තොටුපළ සංකල්පය තුළ වැලි තොටුපළ හිමියා මෙන්ම සේවකයාද සුරක්ෂිත වෙනවා. සේවක ආරක්ෂණයට වගේම ජීවිතාරක්ෂණයට තොටුපළ හිමියා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුයි. දිවයින පුරා වැලිකැනීම් සඳහා නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව 5000කට අධික වෙනවා. ඒත් දැනට ක්‍රියාත්මක මට්ටමේ ඇති බලපත්‍ර සංඛ්‍යාව 3000ක්. වැලි බලපත්‍රලාභීන්ට අමතරව දිවයින පුරා සිටින 30000ක් පමණ වූ සේවක සංඛ්‍යාව වෙත පාරිසරික යහ ආකල්ප රෝපණය කිරීම මෙම සංකල්පයේ ප්‍රධාන අපේක්ෂාවයි. තොටුපළමල් නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කරමින් පිටුපස සිට ඔවුන් දෙස ඇසගසා සිටීමට වඩා වැලි තොටුපළ හිමියන් සහ එහි සේවයේ නියුතු වූවන් දැනුම්වත් කර පරිසරය පිළිබඳ ඔවුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමෙන් මෙම කාර්ය සඵල කරගත හැකි බව භූවිද්‍යා හා පතල් කාර්යාංශය අවබෝධ කරගෙන සිටිනවා. හරිත වැලි තොටුපළ සංකල්පය තුළ වැලි තොටුපළ හිමියා මෙන්ම සේවකයාද සුරක්ෂිත වෙනවා. සේවක ආරක්ෂණයට වගේම ජීවිතාරක්ෂණයට තොටුපළ හිමියා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුයි. හදිසි අනතුරකට මුහුණ පෑ විට ගන්නා පියවර ප්‍රථමාධාර ආදිය වගේම සේවක සුබසාධනය කෙරේද ඔහු සැලකිලිමත් විය යුතුයි. ඉවතලන ආහාර හා දිරාපත් වන ද්‍රව්‍ය දැමීම සඳහා පරිසර හිතකාමී කසල බඳුනක් මොවුන් පවත්වාගෙන යන ආකාරය මෙහිදී දැකගත හැකියි. මෙම හරිත තොටුපළ සංකල්පය යටතේ අපි බලපත්‍රලාභීන් කැනීම් බලපත්‍ර කොන්දේසි වලට අනුව කටයුතු කිරීමට යොමු කරනවා. එමගින් තොටුපළ අවට සහ ගම් ඉවුරේ රුක් රෝපණය කිරීම සඳහා පොළඹවනවා. මේ මගින් ඉවුර සම්පූර්ණයෙන්ම හරිත කලාපයක් බවට ඉදිරියේදී පත් වෙනවා. මෙම සංකල්පය යටතේ පාරිභෝගිකයාට මනා ප්‍රමිතියෙන් යුතු වැලි ලබා දීමටත් හැකි වෙලා තියෙනවා. මීට පෙර ගම් තුලට ට්‍රැක්ටර් දමා මඩ ආදී විවිධ අපද්‍රව්‍ය සමග තමයි පාරිභෝගිකයාට වැලි ලැබුණේ. නමුත් මෙම ක්‍රමය යටතේ ක්‍රමානුකූලව සුදුසු වැලි පමණක් ගොඩට ගෙන ඒම නිසා පාරිභෝගිකයාට තාම සුදුසු ප්‍රමිතියෙන් යුතු වැලි ලබා දීමටත් හැකියාවක් ලැබිලා තියෙනවා. ඇත්තටම අපි මණික් ගංගා ආශ්‍රිතව 2015 වර්ෂයේ ඉඳලා මේ වැලි කර්මාන්තේ කරගෙන යනවා. 2015 වර්ෂයේ අපි වැලි කර්මාන්තේ පටන් ගන්නකොට අපි මේ පරිසරය ආරක්ෂා කරගන්නවා කියන කියන්නේ එහෙම අදහසක් අපිට තිබුණේ නැහැ. එහෙම දැනුමක් තිබුණේ නැහැ. පසු කාලීනව භූවිද්‍යා පතල් කාර්යාංශය පරිසර අධිකාරිය අපට ලබා දුන්න උපදෙස් අනුව මේ හරිත වැලි තොටුපළක් යන සංකල්පය මත අපට දීලා තියෙන ඒ නීති රීති වලට අනුව අපි මේක පරිසරය ආරක්ෂා කරගනිමින් පරිසරයට ආදරය කරමින් අනාගත පරපුර වෙනුවෙන් යම්කිසියක් ඉතුරු කරමින් අපේ ආර්ථිකය මේ සකස් කර ගැනීමට මේ වැලි කර්මාන්තය ඉදිරියට කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ මේට හදලා මෙයා කළා හොඳට මේ පරිසරයේ නියම විදිහට දැන් ආරක්ෂා වෙනවා. කලින් ඇවිල්ලා මේ ට්‍රැක්ටර් එහෙම දාලා යන කරනකොට යූරෝ ඔක්කොම කඩාගෙන මේව කරගෙන ගියා. වතු ඔය අයිනේ තියෙන ගසුත් පෙළිලා ගියා. දැන් ඒ ඔක්කොම ආරක්ෂා වෙලා තියෙනවා. වැඩ පිළිවෙල සාර්ථකයි. ඒ කියන්නේ පරිසරය හානි කරන්නේ නැතුව පරිසරය රැකගෙන මේ තොටුපළ මම කරගෙන යනවා. මම සතුටු වෙනවා. අපි තීරණය කළා මෙය විශේෂ තරඟාවලියක් හැටියට අගෝස්තු මාසේ 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් මාසේ 1 වෙනිදා කියන මාස 4 කාල පරාසයක් තුල සියලුම වැලි කැනීම් කරුවන් එකතු කරලා බලපත්‍රලාභීන් එකතු කරලා විශේෂයෙන් මධ්‍යම පරිසර අධිකාරියත් දිසාපතිවරුන් එවැගේම ප්‍රාදේශීය ලේකම්වරුන් සියලු දෙනාත් ඒකාබද්ධව විශේෂයෙන්ම ඉඩම් හිමියන් වශයෙන් අපි හඳුන්වා ගමු ලබන වනරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවි දෙපාර්තමේන්තුව එවැගේම මහවැලි අධිකාරිය කියන විශේෂ ආයතන සම්බන්ධ කරගෙන නියාමනයන් සිදු කිරීම සඳහා මේ තරඟාවලියක් හැටියට පවත්වලා දිස්ත්‍රික්ක මට්ටමින් ඒ වගේම ජාතික මට්ටමින්
වටිනා තියාග ලබා දීලා මේ පරිසරයට වෙන හානිය අවම කිරීමේ ක්‍රියාවලියත් හරිත වැලි මංකඩ සංකල්පය තුළින් ගස් නැත්නම් පැල වර්ග දසලක්ෂයක් පමණ මේ ආශ්‍රිතව වගා කරන්න. ඒ අනුව අපිට පුළුවන්කම ලැබෙනවා ඔක්සිජන් පවා ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය ඒ තුළින් නිර්මාණය කරන්න. ආදර්ශ ව්‍යාපෘතියක් හැටියට පටන් ගත්ත මෙම ව්‍යාපෘතිය හෙට දවසේ පරිසරය ආරක්ෂා කරන ප්‍රධානම වැඩපිළිවෙල හැටියට ක්‍රියාත්මක කරන්න සියලු වැඩ කටයුතු මේ වෙනකොට සූදානම් කරලා අවසానයි. අපි බලාපොරොත්තු වෙනවා 2025 වෙනකොට ලංකාවේ සියලුම වැලි තොටුපළවල් හරිත වැලි තොටුපළවල් බවට පරිවර්තනය කරලා රටේ ජනයාගේ අවශ්‍යතාවයන් පරිසර හිතකාමී ආකාරයට khනිජ සම්පත් රටට ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කාර්යාංශය හැටියට. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් නිකුත් කර ඇති සියලුම වැලි කැණීම් බලපත්‍ර ලාභීන් ගංගා වැලි කැණීම් බලපත්‍ර ලාභීන් මෙම හරිත වැලි තොටුපළ සංකල්පයේ තරඟය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබනවා. මෙම සියලුම දෙනාම ඔබ අයිති ප්‍රාදේශීය කාර්යාලයට ගොස් අප විසින් දැනටමත් නිකුත් කර ඇති අයදුම් පත්‍රයක් රැගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර වගේ මංකඩ අයත් ඡායාරූප සහිතව ශේෂ්ත්‍ර නිලධාරි මගින් භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ හරිත වැලි තොටුපළ සම්බන්ධීකරණ ඒකකයේ වෙත යොමු කළ යුතු වෙනවා. මෙම යොමු කරාට පස්සේ අපි මෙම මාස මෙම මාස සිට මෙම තරඟ කටයුතු අධීක්ෂණය කරනවා. ජනවාරි මාසයේ මැද 2019 ජාතික උත්සවයක් පවත්වලා ඒවගොල්ලන්ගේ හොඳින් කරන අයට අවශ්‍ය තෑගි භෝග ලබා දෙන්නත් ඒ වගේම ඒ අපේ නියාමනයන් යටතේ කටයුතු නොකරන අයට විරුද්ධව ඒ වැලි බලපත්‍ර අහෝසි කරන්නත් නීතිමගින් කටයුතු කරන්නත් කාර්යාංශය අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.